තෙරුවන් සරණයි මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද මම හිතුවා ඔයාලට වෙනස්ම දෙයක් කියන්න. අද අපිත් එක්ක ඉන්නේ ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක වල්පොල පියනන්ද නායක හාමුදුරුවෝ. අවසරයි හාමුදුරුවනේ. ඉතින් අද මගේ ප්‍රශ්න තමයි හාමුදුරුවනේ අපේ ළමයි විදිහට පාඩම් කරද්දී කොහොමද අපේ මනස එක තැනකට අරගෙන හොඳට ඒ පාඩම් මතකේ තියාගන්නේ? අපි කොහොමද ඒකට බුදුදහමෙන් උදව් ගන්නේ? පොඩිදුව පළවෙනිම කියන්නට ඕන ළමයි කියන්නේ කවුද කියලා. ওই දරුවා වගේම අනිත් සියලුම දරුවෝ බුදුහාමුදුරුවෝ හිතන විදියට දෙවියෝ. මොකද දෙවියන්ගේ ළමයින්ගේ වෙනස? අපි අපේ අම්මලා තාත්තලා දෙවියෝ ළඟට යන්නේ මොනවටද? කතරගමට හරි බෙල්ලන් වලට හරි අපි යන්නේ එක්කෝ ලෙඩෙක් ඉන්නවනම් ලෙඩා සනීප කරලා දෙන්න. මගේ දුව විභාගයෙන් පාස් කරලා දෙන්න. ඒ කියන්නේ අනාගත බලාපොරොත්තුවක් ඇති අය දෙවියෝ ළඟට යන්නේ නේද? ඒ වගේම තමයි ඊටත් වඩා තමන්ගේ මගේ දුව අනාගතයේ ඉගෙනගෙන මුළු රටට ජාතියට ආගමට සේවය කරන උතුම් කාන්තාවක් වෙනවා. නැත්නම් දොස්තර නෝනා කෙනෙක් වෙනවා. ඒ වගේ හැඟීමෙන් යුතුවයි අම්මා තාත්තා දරුවන් ගැන වැඩ කරන්නේ. එතකොට අර දේවාලයේ ඉන්න දෙවියෝ මම පහත් කිරලා නෙවෙයි කරන්නේ. දෙවියෝ අපිට කියන්නේ අපිට පේන්නේ නැහනේ. මේ දෙවියෝ ඔයගොල්ලෝ එහෙම නෙවෙයි. ඔයගොල්ලෝ නියමම දේව කාන්තාවෝ දේව පුත්‍රයෝ. ඔයගොල්ලෝ ඔප්පු කරනවා හොඳට දිනපතා හොඳට වැඩ කරනවා. දිනපතා අම්මට තාත්තට ගරු කරනවා. ඒ වැඩ කිරීමෙන් ඕගොල්ලා හොඳ මානසික තත්ත්වයක් ඇති කරගන්නවා. දුවගේ ප්‍රශ්නේ තාම වැදගත්. කොහොමද අපිට පාඩම් මතක තියාගන්න පුළුවන්? ඒකදී මේ පාඩම පොත අරගෙන කටපාඩම් කිරීම නෙවෙයි. තියෙන්නේ ඉස්සෙල්ලා අපේ මේ මනස හිතයි කයයි දෙක එකට වැඩ කරන්නේ. අපේ හිත පිරිසු උප්පත්තියෙන් බුදුහාමුදුරුවෝ කියනවා පබස්සර මිදං භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලිට්ඨේහි උපක්ඛිලිට්ඨයි කියන්නේ උප්පත්තියෙන් මහණෙනි මේ සිත හරි පිරිසුදු එක. හරි ක්ලීන් එක. මොකද වෙන්නේ ආගන්තුක වශයෙන් එක එක විදිහේ ඩිපාර්ට්මන්ට් කෙනෙක් මේ ලෝභය, දේශය, වෛරය, තරහා අරවා මේවා ඇවිල්ලා අපේ හිත කිලුටු කරනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්눔 කරන්නේ අර වෛද්‍යවරයෙකු වගේම දොස්තර මහත්තයෙක් කියන වගේ ඉස්සෙල්ලා ප්‍රෙවෙන්ෂන් කියලා කියන්නේ අපි ආරක්ෂා වෙන්න ඕන. ඒකට කියන්නේ සංවර කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපි ප්‍රෙවෙන්ෂන් කියන එක ආරක්ෂා වෙන්නට ඕන. අනවශ්‍ය දේවල් අපේ හිතට එන්න ඕන නැහැ. අනවශ්‍ය කියලා කියන්නේ දැන් අපි අපේ ෆෝන් එකට ගියන් පස්සේදී අපි ෆෝන් එකේ හොඳ දේවල් බොහොම තියෙනවා. ඒ තියෙද්දී අපි ඔය සෝෂල් මීඩියා එකට ගිහලා ඒගොල්ලෝ ගොසිප් අරවා මේවා බලන්න ගියන් පස්සේදී අපේ හිත ටිකක් කිලුටු වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පබස්සර මේ පිරිසු සිත කිලුටු කරගන්න එපා. ආගන්තුක වශයෙන් එන විවිධ දේවල් වලින් හිත කිලුටු නොකරගෙන තංචකෝ ආගන්තුකේ ඒ නිසා එහෙම කිලුටු නොකරගෙන පිරිසුදු හිතට බොහොම ලේසියෙන් දෙයක් අල්ලගන්න පුළුවන්. ඒක නියම කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපි සමාජ ජීවත් වෙනකොට විවිධ ප්‍රශ්න අපට පේනවා. තාත්තා වැඩ කරනවා බොහොම ගොඩක් වෙලාවට ගෙදරට එන අමාරුයි තියෙන මේ කනුව. එතකොට දුකක් හිතෙනවා තාත්තා නැත්තේ මොකද වෙලාවට නාවේ කියලා. එතකොට ඔයගේ දේවල් වලින් හිතනකොට තමන්ගේ හිත සමහර වෙලාවට විවිධ දේවල් වලට දුවනවා. ඒක නැති කරන්න අපේ බුදුහාමුදුරුවෝ විශේෂයෙන් අපේ දරුවන්ට පැහැදිලි කරලා තියෙන සංවර පහන කරගන්නේ අයින් කරන්න රිමූවල්. දැන් බලන්න මේ කාමරේ හරි ලස්සන. මොකද තියෙන දූවිලි අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කළා නේද? ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ කියනවා අපේ හිතේ තියෙන සමහර වෙලාවට තරහ කියලා දෙයක් තියෙනවා. ලෝභකම කියලා එකක් තියෙනවා.
එක එක වෛර තියෙනවා. අන්න ඒ වගේ දේවල් තරහ කියන එක අයින් කළා දාන්න. ක්ලීන් කරන්න. ක්ලීන් කරන්නට ඒකට ටෙක්නික්ස් තියෙනවා සුද්ධ කරන එකක් තමයි තරහ කියන එක අයින් කරන්න මෛත්‍රී භාවනාව කරන්න ඕනේ. ඒක අපි වෙන දවසක සාකච්ඡා කරමු. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සංවර පහන භාවනා. භාවනා කියන්නේ කල්ටිවේට් කරන්න ඕන. කල්ටිවේට් කියන්නේ දියුණුව. දැන් අද උදේ දුව අපි හිතමු ඉංග්‍රීසි වචන අලුත් වචන 10ක් ඉගෙන ගත්තා නම් රෑ බුදියෙන් ඉස්සෙල්ලා ඒ ඉංග්‍රීසි වචන 10 හොඳට නැවත කල්පනාවට අරගෙන ජර්නල් එකක් අරන් ලියන්න. ඊට පස්සෙන්දා ආයි අර උදේ මේ ඊට පස්සෙන්දා දවසේ අලුතෙන් දෙයක් ඉගෙන දැන් මැතමැටික්ස් උනත් එහෙමයි. අලුතෙන් දෙයක් ගන්නකොට ඒක නැවත සිහි කරන්නට ඕන. ඒ සිහි කරන් දැන් අපේ හාමුදුරුවන්ට මොකද ඔච්චර කටපාඩම් තියෙන්නේ? ඒ කටපාඩම් තියෙන්නේ උන්වහන්සේලා අර නැවත නැවත ඒ දේම සිහිපත් කිරීමෙන්. එතකොට සංවර පහන භාවන අනුරක්ෂණ කියන්නේ මේන්ටේනන්ස් කියලා කියන්නේ අපේ තියෙන ಗುಣධර්ම අපි ආරක්ෂා කරන්න ඕන. දැන් ওই දුර දෙන්න ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා අම්මට තාත්තට වඳිනව නේද? තාත්තා නැති වුනහම තාත්තා ෆොටෝ එකට ගිහලා වැඳලා යන්නේ නේ. තාත්තා සමාජයට වැට යන්න ඕනේ කල්ලාතු ෆොටෝ එකට ගිහලා වැඳලා යන්නේ. ඒවා හොඳ දේවල්. ඒවා දියුණු කරනකොට හරි හිතට සැනසීම. ඇමරිකන් පවුලක ඔයගේ විතර වයසක දරුවෙක් ඒගොල්ලෝ ඉස්සර ඒ පවුල දැන් හොඳටම බෞද්ධ වෙලා මම බලහකාරයෙන් නන්නේ ඒගොල්ලෝ කැමැත්තෙන් ඒ දියණිය මම පෙන්නන්නම් ඊළඟ වාරේ ආවම යාගේ භාවනා පන්ති ආර ලස්සනට කන්ඩක්ට් කරනවා. ඒ දියණිය ඒගොල්ලන්ට ඉස්සර හරි නින්දට ගියන් පස්සේ හරිය නින්ද යන්නේ නැහැ. ජරමර. මං අහුව කොහොමද අම්මට තාත්තට හග්ගයක් දීලා කිස් කරලා යන්නේ කියලා. මං කිව්වා නෑ. එහෙම නෙවෙයි. දන ගහලා වඳින්න. අම්මට කිව්වා දරුවාගේ ඔළුව අත ගන්න. තාත්තට කිව්වා. ඒ දරුවා විදියට කරන දැන් හොඳට මොකද අර කිස් එකක් හග්ගයක් දුන්නාට ඒකේ අර මේ වෙන්නේ නෑ. අපි කොච්චර දවසේ වැරදි කරලා තියුණත් අපි දන ගහලා වදිනකොට අපේ අම්මා තාත්තා කොහොම අපට සමාව දෙනවා. අපිත් ඒගොල්ලන්ගෙන් සමාව ගත්තා අපි වරදක් කළා නම්. අන්න ඒ වගේ දේවලුත් ඊටාම ප්‍රයෝජනවත් වෙනවා ජීවිතේට. ඒ 3-4 කරනකොට අපිට හිත හදා ගන්න පුළුවන්. ඒ හිත හදා ගන්නට ඊට අමතරව අපි පොඩි භාවනාවකුත් ඉගෙන ගන්නට ඕන. මොකද්ද අපේ හඳුරන්නේ භාවනාව? ඒ භාවනා කියනකොට අපේ සතිපට්ඨාන සූත්‍රයේදී කියන විදියට තියෙනවා භාවනා ක්‍රම දෙකක්. එකක් කියනවා සමත භාවනාව, අනිත් එක විපස්සනා භාවනාව. සමත කියලා කියන්නේ බැලන්ස් කරනවා කියන එක. අපේ එක සිතිවිලි තියෙනවා ඒවා කොහොම එහාට මෙහාට යන්නේ නැතුව එක තත්වෙට බැලන්ස් කර ගැනීම. දැන් හිත බැලන්ස් කරගත්තොත් අපිට අධ්‍යාපනය කරන්න පුළුවන්. ඒ නිසා සමත භාවනාව බොහෝ දුරට ළමයින්ට ප්‍රයෝජනවත් වෙනවා. හිත එකඟතාවයට ඇති කරගෙන ඒගොල්ලගේ අධ්‍යාපනය දියුණු කරගන්න. දෙවෙනි එක විපස්සනා භාවනාව කියලා කියන්නේ අපි ඒකට කියනවා ඉන්සයිට් මෙඩිටේෂන් කියලා. ඒක ඉතින් නිර්වාණය අවබෝධ කර ගැනීමට අවශ්‍ය දෙයක්. එය හොඳ දෙයක් පුහුණු කරගන්න. නමුත් ළමන්ට ඒ තරම් වමනා කරන්නේ නැහැ. ළමන්ට වඩාම හොඳයි සමත භාවනා තියෙනවා 37ක් විතර තියෙනවා. එයින් එකක් පුහුණු කරගත්තත් ඇති වෙනවා. ඒ විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව වගේ එකක් ඊටම වැදගත් වෙනවා. ඒනොත් දැන් භාවනා කරනකොට ක්‍රම 4ක් තියෙනවා. එකක් තමයි අපි ඉඳගෙන භාවනා කරනවා. අනිත් එක තමයි අපි බුදියගෙනත් භාවනා කරනවා. අනිත් එක තමයි අපි හිටගෙනත් භාවනා කරන්න පුළුවන්. තව එකක් තමයි ඇවිදිමින් භාවනා කරනවා. ඔය කුඩා දරුවන්ට ඔයගොල්ලෝ වගේ අයට ඉතාම හොඳයි walk-in meditation කියන එක. දැන් ඉස්සර අපේ පන්සල් වල තියුණා හාමුදුරුවන්ට භාවනා කරන සක්මන් මළුව කියලා. ඒ සක්මන් මළුවේ වගේ භාවනාව දිගට කරනවා. ඊළඟ අනිද්දාවන් පස්සේ මම ඒක කියා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. හොඳේ.
එහෙනම් අපේ හාමුදුරනේ බොහොම පිං අපිට මෙහෙම උදව් කරාට. එහෙනම් තව දවසක මුණ ගැහෙමු අපේ හාමුදුරනේ. බොහොම පිං හොඳයි.